හැම වෙලේම පේන්ට් එක ගානකොට වෛරම තියෙන අතට ගන්න. අපි ට්‍රාන්ස්ලූසන්ට් එකක් නේ ගන්නෙ. ඒතකොට වෛරම තියෙන අතරම ගන්න. එතකොට තමයි වෛරම ස්මතු වෙලා ෆිනිෂ් එක එන්නේ. වෝටර් බේස් කෝටින් එකක් කරනකොට බ්‍රෂ් එක ගැනත් සැලකිලිමත් වෙන්න. හොඳ බ්‍රෂ් එකක් ගන්න. ඒක මෙහෙමයි. දැන් එලේ වහගන්න ඕනේ නම් අපි කියන්නේ ඒක ක්‍රම දෙක තුනකට කරන්න පුළුවන්. එකක් මේකෙන්ම පොඩි කෝට් එකක් බ්‍රෂ් එකෙන් ඒ ටික ගා ගන්න පුළුවන්. මේකෙන්ම. ඔව්. එහෙම නැත්තම් සමහරලාට අර එලේ තියෙන පාටත් එක්ක දැන් තේක් එහෙම තද දුඹුරුයි සුදුයි තියෙනවා නම් බර්මටික් වගේ කලර් එකක් චුට්ටක් අරගෙන ඒ ටික ගා ගන්න පුළුවන්. ඕක ස්ප්‍රේ එකේදී බර්මටික් වගේ කලර් එකක්ම නම් ගහන්නේ. හරි ලේසි ස්ප්‍රේ එකේදී අර ටික පොඩ්ඩක් අල්ලගත්තා. ඉස්සල්ලා ඇල්ලුවා ඊට පස්සේ සම්පූර්ණ එක දිගට ගහනවා. ඔව්. ස්ටර්කරයක් නැහැ.